ජපානයට වසන්තය උදා වෙලා. අවුරුද්දකට එක පාරක් පමණක් එන මේ වසන්තය විඳගන්න හැමෝම හරිම කැමතියි. සකුර මල් පිපුණු මගක ඇවිදිනකොට ජීවිතය, යථාර්ථය, සංසුන් බව, ආදරය මේ හැම දෙයක්ම අපට දැනෙනවා, අවබෝධ වෙනවා. සමහර විට සකුර මල් අපට පෙන්වා දෙන්නේ ලස්සන කියන්නේ එය පැවති කාලය ගැන නොවෙයි, එය දැනෙන මොහොත ගැනයි කියලා. සකුර මල් සමු ගැනීම, නව ආරම්භය, ජීවිතයේ සුන්දරත්වය මේ හැම දෙයක්ම සංකේතවත් කරනවා. සකුර මල් පිපෙන්නේ එකට ගත කළ කාලෙට සමු දෙන්න වගේ. පරණ පාසලට, පන්තියට, යහළුවන්ට සමු දෙන්නේ මෙන්න මේ වසන්ත කාලෙමයි. සමහර සමු ගැනීම් කඳුලින් පිරෙනවා. ඒවට ඊටත් වඩා හොඳ ආරම්භයක් ලැබෙනවා. ජපානයේ නව පාසල් වාරය ආරම්භ වෙන්නෙත් මෙන්න මේ සකුර පිපෙන ලස්සන කාලයේදී තමයි. සකුර පිපෙන්නේ කෙටි කාලයකට. ඒත් ඒ මතක අපේ හදවත් තුළ සදාකාලිකව රැඳෙනවා. සාම්ප්‍රදායික ජපන් කවිවල සකුර මලක් කියන්නේ කවියෙකුගේ හදවතක් වගේ. හැම අවුරුද්දකම සකුර පිපුණත් ජපන් ජාතිකයන් පවා හරිම ආසයි සකුර බලන්න. ඉතින් එයාලා මේ කාලයට ගොඩක්ම එළියේ තමයි ගත කරන්නේ. මාර්තු අප්‍රේල් කියන්නේ ජපානයේ තියෙන හොඳම කාලගුණය තියෙන කාලය. සීතලට මලානික වෙලා තිබුණු ගස් ඔක්කොම ආයිමත් දළුලනවා. ඒ වගේම තමයි සකුර පිපිලා මේ හැම පැත්තක්ම හරිම ලස්සනයි. මේ කාලය තමයි එළියට වෙලා කාලය ගත කරන්න පුළුවන් හොඳම කාලය. ඉතින් අපිට හැකි පමණින් පුතාලත් එක්ක මේ කාලයට එළියට ඇවිල්ලා කාලය ගත කරනවා. මේ වටපිටාව දැක්කම ඇස් දෙකට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ. ඒ වගේම හිතටත් දැනෙන්නේ හරිම නිදහස් බවක්. ඉතින් මේ සකුර පිපිලා තියෙන මාවතයිනේ ලස්සන ගංගාවකුත් ගලා බහිනවා. ඉතින් මේ කාලගුණයත් එක්ක මේ එන සුළඟ හරීම සනීපයක් තමයි දැනෙන්නේ. ජපන් ජාතිකයන් වගේම ජපානයේ ජීවත් වෙන බොහෝ දෙනා මේ කාලයට මේ ගස් යටට ඇවිල්ලා
එයාලගේ කාලය නිදහසේ ගත කරනවා. තමන්ගේ ආදරණීයන් සමග මේ විදියට දවස ගත කරනකොට පුදුමාකාර සැහැල්ලුවක් සතුටක් තමයි දැනෙන්නේ. මේ තැන් නරඹන්න විශාල පිරිසක් එනවා. ඉතින් ඒ එන කවුරුවත් මේ කිසිම දෙයකට හානි කරන්නේ නැහැ. එයාලා කන කෑම කාලේ ඉතුරු වෙන සියලුම දේ එයාලා අරගෙන යනවා. ඉතින් ඒ නිසා හැමදාමත් මේ තැන් ලස්සනට තියෙනවා. මේ සකුර මල් අපිට ලොකු පාඩමක් කියලා දීලා තමයි යන්නේ. සකුර කියන්නේ ලස්සනට පිපිලා හැමෝටම සතුට පමණක්ම දීලා කෙටි කාලයකින් පර වෙලා යන මලක්. අපේ ජීවිතයත් හරියට ඒ වගේ. එය දින ගණන් වලින් නෙමෙයි හැඟීම් වලින් තමයි අරුතක් ලබන්නේ. සකුර අපිට කියා දෙනවා ලස්සන කියන්නේ සදාකාලිකව පවතින දේවල් නෙමෙයි. අපි මේ මොහොත විඳින විදිහ තමයි වටින්නේ කියලා. සකුර මල් පර වෙන්නේ ලස්සනට. ඒ වගේම අපි ජීවත් වෙන කෙටි කාලයත් සංසුන්ව කාටවත් කරදරයක් නැතුව නිදහසේ ගත කරලා අවසාන මොහොතේ සුන්දර මතකයන් පමණක්ම ඉතිරි කරලා යන්න තියෙනව නම් කොච්චර හොඳයිද? සකුර මලක් කෙටි කාලයකින් පිපිලා පර වෙලා යනවා. ඒ කෙටි මොහොත ලෝකය පුරා ලස්සනට බැබලෙන්නට හේතු වෙනවා. ඒ මතකය කවදාවත් පර වෙන්නේ නැහැ. හරියට අපිත් මේ ජීවිතේ කෙටි කාලයකට ඇවිල්ලා මේ හැම දෙයක්ම විඳලා ඊටමත් ඉක්මනින්ම මේ ලෝකෙට සමුදේලා යනවා වගේ තමයි. ඉතින් මේ ආපු ගමනේදී සංසුන්ව සතුට ආදරය පමණක්ම හැම හදවතකටම දීලා අන් අයගේ හිත් සුවපත් කරලා සතුට පමණක් ඉතිරි කරලා යන්න. හරියට සකුර මලක් වගේ.